Sampah. Tahu he putri aku. ඒ වෛද්‍යාචාර්ය ගුණවර්ධන මෙතුමා එතුමා ඉදිරිපත් වෙලා තිබෙනවා මේ ලක්ෂ 2.5ක් පමණ වටිනා ආරෝ ප්ලාන්ට් එක ලබා දෙන්න. විශේෂයෙන් මේ ගමේ ග්‍රාම සේවක ග්‍රාමීණ දාර්ශනිකය පැමිණ සිට එතුමියත් මම මේ රාජ ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ගැන මට පොඩ්ඩක් අමතකුණා සමා වෙන ග්‍රාමීණ දාර්ශනිකය මේ එතෙන්දී ඉසාක් මෙතුමා පිරිසි මෙතුමා අශෝක මෙතුමා සම්බන්ධ වෙලා ගුණවර්ධන වෛද්‍යාචාර්යතුමා සහ සම්බන්ධ කරගෙන මේ ආරෝ ප්ලාන්ට් එක අද ලබා දෙනවා. මේ වෙලාවේ ගුණවර්ධන මෙතුමනි ඔබ විහාරස්ථාන ලබා දුන්න ආරෝ ප්ලාන්ට් එක මම මේ මයිලගස්සේ ජනතාව වෙනුවෙන් ප්‍රදානය කරනවා. මේ වෙලාවේ මා මෙහි හිටියත් ඔබටයි මේ ගම්වාසී ඔබටයි මේ ජල පෙරණය කියන මම පරිත්‍යාග කරන මට ලැබීම සම්බන්ධව. හොඳයි. ඒ වගේම ඊළඟට මම සඳහන් කරන්න ඕනේ මේ අපේ පිහිමියගොල්ලේ නායක හාමුදුර ගැන. උන්වහන්සේගේ පන්සලේ තියෙන ජලය හැබැයි ළමයි ඉස්කෝලේ ළමයි පිහිමියගොල්ලේ ඉස්කෝලේ ළමයි වතුර බොන්නෙත් ඒ ජලය. ඇත්තටම මම හිතනවා මේ මට කරපු මේ මයිලගස්සයාට කරපු සත්කාරය වගේ සත්කාරයක් අපේ දිස්ත්‍රි මහත්මයා ආදී අපේ මේ සම්භාවනීය පිරිස ඒ වෙනුවෙන් සහයෝගයක් දැක්වුවොත් මම හිතනවා ඒක බොහොම ශ්‍රේෂ්ඨයි. ගම්වාසී ඔබ සැම සියලු දෙනාම දැන් එකට එක්කාසලා එක දන්වැලක පුරුකක් වගේ තමයි යන්නේ. අශෝක මෙතුමා, රිස්ටි මෙතුමා, ඉසාක් මෙතුමා, අපේ ගුණවර්ධන වෛද්‍යාචාර්යතුමන් ඇතුළු ඔබ සියලු දෙනාම එකම දන්වැලක එකම පුරුකක්සේ දැන් මේ ගමන ඉස්සරහට යන සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. එකමුතුකම ඇති වේවා. මේ ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා එකම අවකගේ දරුවන් මෙන් සියලු දෙනාටම මේ ගමන ඉදිරි ගමන් මග සාර්ථක කරන ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ සහයෝගය ලබා දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරමින් මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා පිහිමියගොල්ලෑව විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේට වචන පෙළක් සඳහන් කරන්න. ගම්වාසීන් වශයෙන් දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමියත් කතා කළාට පස්සේ ඊළඟ අවස්ථාව අපේ රිස්නි මහත්මයාට ලබා දෙනවා. ඒ අවස්ථා ආකාරයට මේ කටයුතු කාරණා සිදු කරන්න කියලා. ඒ වගේම මාධ්‍යවේදී අශෝක මහත්මයා ඇතුළු කොට ඇති සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. ඒ වගේම රාහුල දහම් පාසලේ ගුරු මණ්ඩලය හා දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් අවසරයි. ඒ වගේම ගම්වාසී මව්වරුනි ප්‍රියවරුනි. එවනම් අද දිනේදී මේ මයිලගස්සා විහාරස්ථානයේ රාහුල දහම් පාසලට ඉතාමත්ම ඓතිහාසික දිනයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. අපි දැක්කා මේ දරුවන්ගේ තිබෙච්ච හැකියාව. ඉතාමත්ම සන්තෝෂයි. කුඩා වුණත් ළමයි දක්ෂ ළමා පරපුරක් මේ මයිලගස්සා ගමේ ජීවත් වෙන ආකාරය අපට දකින්න ලැබුණා. එවනම් හොඳ හැදිච්ච ළමයි ටිකක් ඒ වගේම දහම් පාසලේ තියෙනා වගේ වටිනාකම් වැදගත්කම් පිළිබඳව මේ දරුවන් හොඳ අවබෝධයක් ලබාන තියෙනවා. ඒ වගේම දහම් පාසල අධ්‍යාපනයෙන් ගුණනන පිරිම් සාර ධර්ම වලින් යුක්ත හොඳ අනාගත පුරවැසි පිරිසක් දහම් පාසල තුළින් බිහි කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන එක බෞද්ධව අප හැම කෙනෙක්ම විශ්වාස කරන අවබෝධ කරන තිබෙනවා. ඒ වගේම අද මේ විහාරස්ථානයේ වටිනා කාර්යයක් ඉස්තෙයි දෙනවා. ඒ තමයි මේ පළාතටම අඩුපාඩුවක් තිබිච්ච
ඒ වතුර ජල පෙරණයක් අද දිනේදී ඒ මාධ්‍යවේදී මොහමඩ් රිස්වි මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ ඒ වෛද්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් ඉතාමත්ම වටිනා සත්කාරයක් මේ විහාරස්ථානයටත් ගමටත් අද දිනේදී ලබා දීලා තිබෙනවා. එහෙමනම් ඒ ඉතාමත්ම වටිනවා ජලය පරිත්‍යාග කිරීමත් වටිනා පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් කියන එක බුද්ධ ආගමේ පෙන්වුම් කර දීලා තිබෙනවා. එහෙමනම් මේ සඳහා අපේ මාධ්‍යවේදී අශෝක මැතිතුමාගේ ඒ මඟ පෙන්වීම සහායත් ලැබිලා තිබෙනවා. ඒ වගේම TN රූපවාහිනී ඒ සාකච්ඡාවේදී මම හිතනවා ඇත්තෙන්ම ගුණවර්ධන මැතිතුමා මේ විහාරස්ථානයට මාන්සානේ ආවේ අද. ඒ අපේ ඇමිටිපිටිය සිරවසාරව කලින් දැක්කෙත් නෑ. අද තමයි මගේ හිතේ දැක්කේ. ඒ නොදැක මේ විදිහේ පරිත්‍යාගයක් කරන්නට ඕනේ කියන අදහස චේතනාව ගුණවර්ධන මැතිතුමාගේ හදවතේ ඇතිවෙච්ච එකත් ලොකු දෙයක්. එහෙමනම් ඒ පිළිබඳව අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. සුදක්ෂතාපූර්වක ස්තුති අපි මේ අවස්ථාවේදී පළ කරනවා. එතුමා අර අසූ පමණි මේ පරිත්‍යාගයේ මේ ස්ථානයේ මේ ආකාරයෙන් කරන්නට ඕනේ කියන අදහසින් චේතනාවෙන් ඒ කරපු පරිත්‍යාගය ඉතාමත්ම අගය කොට අපි සලකනවා. ඒ වගේම තමයි මේ මාධ්‍යවේදී මොහමඩ් රිස්වි මහත්මයා, ඒ වගේම මාධ්‍යවේදී අශෝක මැතිතුමා, ඒ වගේම අරිසාත් මහත්මයා ඇතුළු කොට ඇති ඒ පැමිණිච්ච සම්භාවනීය අමුත්තන් ඇත්තෙන්ම අපි සිංහල මුස්ලිම් කියලා ભેදයක් නැහැ. හැම කෙනෙක්ම අපි කවුරුත් එකයි. බුදුහාරොත් පෙන්වන්න කර දීලා තියෙන ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද කිසි දෙයක් නැත්තේ නෑ. ලෝකයේ ભેද වශයෙන් තියෙන ස්ත්‍රී පුරුෂ ભેදයක් පමණයි කියලා. ඒ අරින්ද කුල ભેද, ಜಾති ભેද ඒ වගේ දේවල් නැත්තේ නැහැ කියන එක ධර්මයේ පෙන්වන්න කර දීලා තිබෙනවා. එහෙමනම් ඒ අනුව කල්පනා කරලා බැලුවාම ඒ මොහමඩ් රිස්වි මහත්මයා ඇතුළු ඒ අපේ මුස්ලිම් සහෝදර ජනතාව මේ විදිහේ විහාරස්ථාන වලට ගම් වලට කරන්නා මේ උපකාරය, සත්කාරය, පරිත්‍යාගශීලීත්වය අපි තාමත් මේ අවස්ථාවේදී අගය කොට සලකනවා. එහෙමනම් ಜಾති ભેදයකින් ආගම් ભેදයකින් තොරව අවශ්‍ය කරන්නේ මොකක්ද? ඒ පරිත්‍යාගය කරන්නට මේ අය ඉදිරිපත් කළා කියනවා. ඒ පිළිබඳව රිස්වි මහත්මයාට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ අශෝක මහත්මයා සමග ඒ රිසාත් මහත්මයා සමග මේ ස්ථානයට ඇවිල්ලා මේ කාර්ය ඉස්තුතියෙන් පිළිබඳව. ඒ වගේම තමයි අපේ විහාරාධිපති සිරිවංශ හාමුදුරන් වහන්සේ තව යෝජනාවක් කළා. ඒ යෝජනාව හොඳයි. මගේ නම් ඉල්ලීමක් තිබෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මහත්මයාගේ අශෝක මහත්මයාගේ සංකල්පයක් තමයි ඒ පිළිවෙල විහාරස්ථානයේ ජලය තිබෙනවා. නමුත් ජලය තිබුණාට ඒවත් කිව්ල පාසලේ ළමයි සියලුම දෙනාම ඇවිල්ලා ඒ පාසලේ ඉඳන් තමයි වතුර පානය කරන්නේ. එහෙමනම් ඒ විහාරස්ථානයටත් ඒ විදිහේ ජල පෙරණයක් ලබා දෙනවා නම් ඉතාමත් මගේ කොට සැලකනවා කියන එකත් මේ අවස්ථාවේදී මම ස්තුතිපූර්වක සඳහන් කරනවා. නමුත් මට ඉල්ලීමක් කරන්නට බැහැ. සිරවංශ ආමරෝ අනිත් අයයි ඒ ඉල්ලීම කරලා තියෙන නිසා. හොඳයි ඊළඟට අතන සාරවත් අර සාස්නාවකින් අපි ඉදිරි කරන ගෞරවනීය නාහිපාන වහන්සේට අපේ නමස්කාර පූර්ව ස්තුතිය පුද කරන අතර ඔබ අපව අමතා වතන් පෙළක් කොහොම වෙතදීපද මුළු ගමටම නිරෝධ සම්පත්තිය ලබා දෙන්න උත්සාහ කරන වෙරදරපු විශාල මුදලක් දීපෑදම් කරපු දේශීය වෛද්‍ය ආචාර්ය ගුණවර්ධන මැතිතුමාටයි මේ ආරාධනාව වචන පෙළක් අප වෙනුවෙන් කතා කරන්නේ. ඉතිරිපෙළ ගැන බොහෝම ඉදිරියට ශක්තිමත් වෙන නිරෝගී පරපුරක් ඉදිරියට ගැනීම දුන්න අපිට අවශ්‍යයි. දැන් මේ රටේ අම්බලාදපුර දිස්ත්‍රික්කයේ කිව්වම වකුගඩු රෝගීන්ගේ වැඩිම ජනගහනයක් තියෙනවා. මේක නම් ඉතින් ප්‍රධානම හේතුව අපේම වැරද්ද.
කිසිම විදිහින් අපි දැන් මේ ගහක් යට ඉඳගෙන බලන්න කොච්චර හොඳ සුළං ටිකක්ද ලැබෙන්නේ. ඊළඟට හොඳම ගහක් පොතේ. මේ සුළං ටික ලැබෙනවා වගේ ඊළඟට කෙනෙකුට ලැබෙන්න තියෙන ඡාලේ නොමිලේ. මේ දෙක අපිට දිගු කාලීනව ලැබුණා. දැන් මේ වෙනකොට අපිට මේ එකක් නැහැ. අපි නිරෝගී නැහැ. නිරෝගී පරපුරක් අපිට හිතියොත් පමණයි මේ රට ඉස්සරහට යන්නේ. රෝගී හිතියොත් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. රෝගීන්ගේ රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. මේ නිරෝගීකම ලබන්න පළවෙනිම දේ තමයි වතුර ජලය. මේ දෙක ස්වභාව ධර්මයෙන් ලැබෙනවා. ආහාර තමයි සොයා ගන්න වෙන්නේ මහන්සියට. මේ ආහාර සොයා ගැනීම ස්වභාව ධර්මයෙන් කෙසේ හෝ මිනිසුන්ට ජීවත් වෙන්න ලැබෙනවා. ලැබෙනත් මේ ජලය පිළිබඳ ලොකුම වගකීමක් අපි හැමෝම දරනවා. මොකද නිවැරදි වතුර ටිකක් බිව්වේ නැත්නම් රෝගී වෙනවා. රෝගී වුණොත් මේ ළමයිට ඉස්සරහ ගමනේ අපිට රටට වැඩක් ගන්න බැරුව යනවා. ඒක මුල් කරගෙන මේ ගම මම ඇහුවාම මේ අපේ TNL රූපවාහිනී නාලිකාවේ අපේ මාධ්‍යවේදී විශ්වවිද්‍යාලයේ අපේ රත්නේතුමා ඇතුළු අපේ ඉෂාක් මෙතුමා හැමෝම එකතු වෙලා මේ කරන සත්කාරේ අපි ಜಾති ආගම් කුලනේ අපි හැමෝටම ගන්න උත්ම තියෙන්නේ හැමෝම එකම උත්ම තමයි මාරු වෙලා යන්නේ. ඒක නිසා එහෙම එකක් නේ අපි හැමෝම එකයි. එකක් වෙලා මේ කරන සත්කාරේ හැම කෙනාම බොහොම සතුටින් පිළි අරගන්න ඕනේ. ඒක නිසා මේ වගේ වැඩසටහනකට මට සහභාගී වෙන්න ලැබීමත් සුඛශක්තිය කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද බලාපොරොත්තු වෙනවා වගේ මේ ගමේ තිබුණ මේ ප්‍රශ්නේ මේ වතුර දිහා බැලුවාම මේ ගමේම මේ වතුර බීම නම් තව ටිකු කාලීන රෝගී බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක නිසා හැම කෙනාම මේ වතුර ටික නිවැරදිවම පාවිච්චි කරන්න කියන්නේ වතුර ප්‍රධාන මේන්ටයක් තමයි වකුගඩුව. ඒක අක්‍රිය වෙනවා වතුර වලින්. නිවැරදි වතුර බීම නැත්නම් දැන් මේ වෙනකොට සමහර මේ වතුර කීයද ඇති ගොඩක් බැරලෝව. ඒ බැරලෝව තිබුණ නිසා තමයි මේ අපේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ ඇවිදලා මේ රෝගයට පාත්‍ර වෙන්න ඇත්තේ ඒකද කියලා මට හිතෙනවා. දීලා තියෙන ඉතුරු එකත් ආරක්ෂා කරගන්න ලැබීම. මට මේ ඉවරපු ගාම මට ආවේ හිතට එක තමයි. මේම ස්වාමීන් වහන්සේගේ වවඩුවක් එකක් දීලා තියෙන්නේ. අනිත් එකක් නැතුව ගියොත් ස්වාමීන් වහන්සේ අක්‍රිය වෙනවා. තව අපිට ඔය ළමයිට ඒ ක්‍රියාවලියට මේ දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතුව යනවානේ. ඒක නිසා අපි නිතරම ওই ගැන තමයි මට කියමු ගාම මේක ආස්වාම මට ඔළුවට ආවා. මට මේ මුළු ලංකාවේ හැම කෙනාම විසින්ම මා වෙනුවෙන් මට සැලකෙන සැලකිල්ල තමයි මේ අද මේ පළාත් වාසීන්ට මම ලබා දුන්නේ. මම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කරන එක ලැබෙන සත්කාරය තමයි මට මෙන්න කරන්න තියෙන දේවල් මොනවද මහත්ය කරන්න තියෙන කියලා අහලා ඒ දෙන දේ තමයි මේ ගමට මේ ලබා දුන්නේ. මම ඒක බොහොම සතුටින් ඒක කරනවා. මොකද මේ ඉදිරි පරම්පරාව දැක්කම තව සුළු කාලයක් යනකොට මේ බොහොම පුංචි ප්‍රමාණයක් මේ ගමට ඉන්නේ මම දැන් පෞද්ගලික යටින් දෙන්නත් දන්නේ. පෞද්ගලික සෙට් එක. පහක් ඉන්නකොට ළමයි කොච්චර ඉන්න ඕන? 100ක් ඉන්න ඕන. 200ක් ඉන්න ඕන. තමයි අවුරුදු 5ක් විතර යනකොට ගම් වල ඉස්කෝලේ තැහිලා යනවා. ඒ නිරෝගී පරපුරක් ඇත්තෙත් නෑ ළමයි ඇත්තෙත්. ඒකට අපි ඊළඟ වැඩ පිළිවෙල තමයි මේ ළමයි නිරෝගී කරගන්න ඕනේ. නැත්නම් අපි ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා බොහොම වැදගත් වැඩසටහනක් තමයි අද මේ අපි ක්‍රියාත්මක කරේ. මගේ විශේෂයෙන්ම මාධ්‍යවේදී ක්‍රිස්ටි මට විතරම කතා කරලා කියපු ගාම මට මේක ආව ඔළුවට ආපු ගාම මේ හරි. ඒක මම කරන්න කියලා ඒකට මම කටයුතු කරා. කටයුතු කළා දැන් අද දින බාර දෙන්න ඕකේම ළමයි හැම කෙනාම නිවැරදිව වතුර පාවිච්චි කරන්න. ආවට ගියාට වතුර පාවිච්චි කරනකොට අපේ තියෙන අපි විසින් ගහලා තියෙන වතුර විස වර්ග වැඩි නිසා මේ සිදුවෙච්ච හානියෙන් ආරක්ෂා වෙන්න හැමෝම දැනුවත් කරන්න ළමාගේ ඉඳලා. වතුර ටික උණු කරලා බොන්න අනිවාර්යයෙන් වතුර පාවිච්චි කරන්න. නෑ මේ වතුර. දැන් දවස් 50ක වතුර ටික පිරුවාම ජීවත් වෙන්න පුළුවන් කියන මතයක තිබුණා. දැන් වතුර ටික පිරුවොත් මැරෙන්න පුළුවන්. එහෙම දැන් මතේ තියෙන්නේ. ඒක හරියට ගන්න හැමෝම. ශක්තිමත් වෙන්න මම මේ කරන පරිත්‍යාගය නිරෝගී වෙන්න. මේ වතුර ටික නිතරම පාවිච්චි කරන්න කියලා මගේ වචන සාකච්ඡාවෙන් අවසන් කරනවා. ඊළඟට ඔබ අමතා වචන සල්ප ප්‍රකාශ කරන්ද ඒකටත් මේකටත් ගමියා කියලා තියෙන්නේ. ඒ වගේ ගුණවර්ධන මෙතුමාත් ඉසාක් මෙතුමාත් සම්බන්ධ කරලා දීපු ඒ රිස්ලි මහත්මයා TNL නාලිකාවේ අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු රිස්ලි මහත්මයාට මම මේ වෙලාවේ ආරාධනා කරනවා ඔබ අමතා මේ සම්බන්ධව වචන සල්පයක් ප්‍රකාශ කරන්න කියලා.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم الصراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين ගෞතම ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම අපගේ වෛද්‍යාචාර්ය ගුණවර්ධන මැතිතුමා සහ මැතිණිය ඒ වගේම මා මිත්‍ර මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක සේනරත්න මැතිතුමා ඉෂාක් හාජියා මැතිතුමා සහ එතුමාත් එක්ක ලමිලා සිටින එතුමාගේ සියලුම නිලධාරි මණ්ඩලයටත් ඒ වගේම මයිලගස්සව මෙම ගම්මානයේ ආදරණීය සහෝදර සහෝදරයන් සහ මේ දරු දහම් පාසල් ගෞරව පිරිස සහ ගුරු බතුන්ගේ අවසරයි. මම ඉතාමත් සන්තෝෂ වෙනවා මුස්ලිම් භක්තිකයෙක් හැටියට අපි මේ රටට අපේ මුතුමිත්තලා ප්‍රවේශ වුණේ ආරක්ෂකයෝ ඒ වගේම යුනානි වෙදකම් වෛද්‍යවරු සහ ව්‍යාපාරිකයෝ හැටියට පිරිමි අය පමණයි පැමිණියේ මුස්ලිම් ජනතාව. ඒ පැමිණිච්ච පිරිමි අය මේ වගේ අවස්ථාවක ඒ වකට හිටපු රජවරුන්ට එක්ක සමීප වෙලා මේ රටට ආදරය කරලා මේ රට වෙනුවෙන් ඒ ව්‍යාපාරිකයෝ සහ ඒ ආපු පිරිස කරපු දායකත්වයෙන් එවකට හිටපු රජවරුන් අපි ඒ රජවරුන්ට කෘතු ගුණ සලකන්න ඕනේ දැනුත් අපට සිංහල බෞද්ධ කාන්තාවන් සරණ පාවලා දීපු නිසා තමයි එදා අද අපට මුස්ලිම් ජනතාවක් හැටියට මේ පින් බිමේ පය ගහන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මුස්ලිම් භක්තිකයෝ හැටියට. ඒ ගෞරවය අපි හැමදාම හැමතැනම ලැබිය යුතුයි කියන නිසා මම ප්‍රථමයෙන්ම ගෞතම අපේ ස්වාමීන් වහන්සේ මම මුස්ලිම් ආගම අනුව අපේ පළවෙනි සූරායක කියලා තමයි මම ආරම්භ කරේ. අල්ලා දෙවියන් වහන්සේට මම ස්තුති කිරීම සඳහා හේතුව මොකද අල්ලා දෙවියන් වහන්සේ මට දුන්න දායාදය තමයි මම අද මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. මම හැමතැනම ගියොත් ගෞතම ස්වාමීන් වහන්සේ අපේ වෛද්‍යාචාර්යතුමනි මම කියන්නේ මම මුස්ලිම් භක්තිකයෙක් හැටියට මම මොනතරම් ඉස්ලාම් ධර්මය අදහනවද ඒ වගේම බෞද්ධ ජනතාවත් දහම හරියාකාරව පිළිපදිනවා නම් ඒ වගේම අනිත් ආගම අයත් ඒගොල්ලන්ගේ දහම හරියට පිළිපදිනවා නම් මේ රටේ නෙවෙයි මේ ලෝකෙ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හේතුව මොකද පරිත්‍යාගීශීලීකම මිනිසුන්ගේ හදවතට එනවා. පරිත්‍යාගීශීලීකම විතරක් නැතුව යම් අයට උදව් කිරීමට ප්‍රවේශ වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ පමණක් නැතුව තමන් ගැන විතරක් හිතන්නේ නැතුව රටක් ගැන හිතන්න අවස්ථාවක් ලැබෙනවා. අපි සන්තෝෂ වෙනවා අද මේ මයිලගස්සාව මේ විහාරස්ථානයට ඇවිල්ලා අපට අපේ වෛද්‍යාචාර්යතුමා ගුණාන්දර මැතිතුමාගේ පිටේ ඒ වගේම ඉෂාක් හාජියා මැතිතුමාගේ පිටේ එක පැත්තෙන් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ පොත්පත් කියවන්න හරි ආහාර වේලා කන්න හරි රැකියාවක් කරන්න හරි එහෙමත් නැත්නම් පෞල් ජීවිතයක් ගත කරන්න. නමුත් අද අපි ජනමාධ්‍ය එදා 2000 වසරේ දැක්කා වකුගඩු රෝගී ආරම්භය මීට අවුරුදු 14කට ප්‍රථම. අද ඒක අපි 2003 දී කිව්වා ස්වර්ණ වාහිනියේ ගිනිහිර වැඩසටහනකට සහභාගී වෙලා ඒ වෙනකොට යුද්ධයක් පැවතුණා මේ රටේ.
මේ යුද්ධයට වේදම් කරන සල්ලි වලට වඩා දෙගුණයක් වේදම් කරන්න වෙයි බජට් එකේ සල්ලි වෙන් කරන්න වෙයි වකුගඩු රෝගයේ සඳහා කියන එක එදා 2003 කියප එක වෛද්‍යාචාර්යතුමනි අවසර මට පෙන්වන්න පුළුවන් මම ගාව DVD පටිය තියෙනවා අද ඒ තත්ත්වයට පත් වෙලා ඉවරයි ඒකේ හොඳම ප්‍රවේශය තමයි පෙරේදා මම දැක්ක ප්‍රවෘත්තියක් ඕගලන් දැක්කද මන් දන්නේ කෝටි 25ක් වෙන් කරලා දෙනවා වකුගඩු රෝගීන් සඳහා කියලා. කියන්නේ කෝටි 25 වෙන් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ අපි 2003 එදා කිව්ව වෙලාවේ මේකට ප්‍රවේශ වෙලා තිබුණා නම් අපේ හාමුදුරනේ මම හිතන්නේ ඔය කෝටි 25 වේදන් කරන්න වෙයි කියලා මේ ප්‍රදේශයට. නමුත් අපි ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ TNL නාලිකාවේ පිපිදීම වැඩසටහනට. TNL නාලිකාවේ පිපිදීම වැඩසටහන මේ වකුගඩු රෝගය ගැන දැනගත්තට පස්සේ ඒක මෙහෙවන TNL එකේ අධ්‍යක්ෂකවරයෙක් වෙන අද මෙතනට පැමිණීමට සිටියා. නමුත් එතුමාට වැදගත්ම අවස්ථාවක් ඒ කොළඹ යම් වැඩසටහනකට සහභාගී වීමට සිද්ධ වෙච්ච නිසා ඒ කියන්නේ මාධ්‍යවේදී වුණාම එයාට හරියට කියන්න බෑ අපි මේ වෙලාවට එනවද කියලා හඳුන්නේ මොනවා හරි දෙයක් ඇවිල්ලා ඔළුවට වැටෙනවා. එතකොට ඒක මේකට වඩා වැදගත් ප්‍රවෘත්තියක් වගේ එකක් නම් අපි ඒකට අනිවාර්ය ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. ඔක තමයි මාධ්‍ය ශිෂ්ටාචාරය. ඉතින් ඒ වගේ අවස්ථාවක් අපේ අධිනීතිඥ සුගත් මහතාට සම්බන්ධ වීමට අවස්ථාවක් අද දින තිබුණු නිසා එතුමා එන්න බැරි වෙච්ච එක ගැන මෙතනදී අවසර අපේ වෛද්‍යාචාර්යතුමත් වෙනවා කියලා මම එතුමාට කිව්වා. ඒ නිසා මෙතනදී එතුමා කනගාටුව ප්‍රකාශ කරන්න කියලා ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ කියන්නේ ලබන සතිය එනවා කිව්වා. නමුත් අපිට පොඩි අපේ හජ්ජි උත්සවය මේ වෙනකොටත් මම ගිය අවුරුද්දේ හිටියේ මක්කමේ හජ්ජි අවස්ථාවක එතනත් හිටියේ මම පින් වැඩවත් සටහනක් වලට අපිට ආගමානුකූලව කරන්න ඕන දෙයකට අද ඉන්නේ මම පන්සලක ඒකත් මම හිතන්නේ ලොකු පින්බර වැඩකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපේ සුගත් මහත්තයා මට කිව්වේ එතුමාට ලබන සතියේ එන්න පුළුවන් කියලා. ලබන සතියේ අතවසෙම අපි අනුරාධපුරෙන් බහැරව ඉන්න අවස්ථාවක් නිසා ඊළඟ සතිය අපි නැවතත් අපි එනවා. ඒ එන අවස්ථාව තමයි මම හිතන්නේ දැන් මේ පන්සලට ආවම අපිට අපේ ස්වාමීන් වහන්සේ දැනුවත් කරා. එකක් තමයි පානීය ජලයේ ප්‍රශ්නය. දෙවෙනි එක තමයි මේ ළමයින්ගේ මේක නම් කලින්ම කියපු කතාවක් මේ දහම් පාසල සම්බන්ධව. ඊට පස්සේ උන්වහන්සේ අපට දැනුවත් කරා ශිෂ්‍යත්ව ලබා දෙන්න කියලා දරුවෝ දෙන්නෙකුට. ඒකම තව මම හිතන්නේ අපේ මාතාවක් හිටියා රෝද පුටුවක් රෝද බයිසිකලයක් ඕනේ කියලා. නමුත් අපි මේ වෙනකොට මගේ මිත්‍ර අශෝක සේනරත්න ප්‍රවීණ මාධ්‍යවේදීතුමාත් සමග සමාජ සේවා අධ්‍යක්ෂකතුමාව හම් වෙලා මේ වෙනකොට ඒ රෝද පුටුව ඒ රෝද බයිසිකලේ සම්මත වෙලා ඉවරයි. අපි පුළුවන් තරම් බැලුවා අද දවසේ මෙතන ගෙනල්ලා ඒක දෙන්න තමයි. නමුත් ඒකයි ශිෂ්‍යත්වයි අපිට සති 3ක 4ක කාලයක ප්‍රමාදයක් තියෙනවා. ඒක මම අපි මෙතනදී ප්‍රකාශ කරනවා. යනකොට රෝද පුටුව ගෙනත් දෙනවා කියලා ඊළඟ අවස්ථාවේ ශිෂ්‍යත්ව දිගට මේ ළමයි විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙලා යනකම් ඒකම ඒ අවශ්‍යතාවල් අනුව ඒ ශිෂ්‍යත්ව දෙක ලබා දීමට අපි මෙතනදී පොරොන්දු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මුස්ලිම් භක්තිකයෙක් හැටියට අපේ හම්බුනේ අල්ලාහ් දෙවියන් වහන්සේ කුර්ආනෙත් කියලා තියෙනවා පොරොන්දුවක් වුණොත් අනිවාර්යෙන් පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා. අපි පොරොන්දු කියලා තියෙනවා. නමුත් කොහොම හරි අපි ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟ එක තමයි විශේෂයෙන් අපි ඔබ සියලු දෙනා ගමේ අය අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ TNL පිපිදීම වැඩසටහනටයි. අපේ සුගත් මහතා අධිනීතිඥ එතුමා අපි කරන කර්තව්‍ය අගය කරපු නිසා දැනගත්ත නිසා ඒකේ වටිනාකම දැනගත්ත නිසා තමයි අපිට TNL එකෙන් වැඩසටහන 15ක් දීලා දෙනවා. ඒ වගේම මම හිතන්නේ අපේ වෛද්‍යාචාර්යතුමත් එක සැරයක් හුඟා කමාරුවේ
අපි TNL එකේ එම පිබිදීම වැඩසටහනටම අපි සහභාගී කරවගත්තා. ඒක ලොකු පිනක් වුණා. හේතුව මොකද නිසි හදවත් රෝගීන්ගේ අද රටේ ඉන්න සංඛ්‍යාව එක බලනකොට මම හිතන්නේ වකුගඩු රෝගීන්ට වඩා භයානක තත්ත්වයක් තියෙනවා හදවත් රෝගී. මම හිතන්නේ වෛද්‍යාචාර්යතුමා ඒක දන්නවා. මෙවන් හදවත් රෝගීන්ට දන්නේ නිසි ප්‍රතිකාරය කියන්නේ මොකක්ද කියලා. බය වෙනවා. අනිත් එක තමයි ආයුර්වේද කිව්වම තවත් බය වෙනවා. නමුත් අද වෙනකොට ආයුර්වේදය තමයි දැන් ඇමරිකාවත් වර්තමාන ලෝකයේ පොලිස් කාර්යය කියලා කියන්නේ. එම රට දැන් ආයුර්වේදය තමයි ඒගොල්ලන් ඒ ඖෂධ ගන්න තමයි ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. හේතුව මොකද? ඒවල කොයිතරම් අපි බෙහෙත් බිව්වත් ඒකෙන් අපට අතුරු ආබාධ නැති නිසා. එහෙම නේද වෛද්‍යාචාර්යතුමනි? අපි බටහිර වෛද්‍යයට ගියාම මොන හරි පෙත්තක් ගත්තොත් අපි කියමු අධික රුධිර පීඩනයට හෝ නැත්නම් කොලෙස්ටරෝල් වැඩිකමට අපි පෙත්තක් ගත්තොත් සමහර විට ආත්මාවට ඒක යම් ප්‍රශ්නයක් ඇති කරනවා. ඉතින් මේ වගේ අතුරු ආබාධ ඉන්න පුළුවන්. නමුත් ආයුර්වේද මේ අපේ මේ ප්‍රදේශයේ තියෙන මේ වැව් පිටියේ තියෙන මෙතන තියෙන දැන් මෙතන මයිල ගහක් තියෙන මෙතන ආන්නේ මීගහක් නේද? දැන් මේ මීගහ මම හිතන්නේ වෛද්‍යාචාර්යතුමනි මොනතරම් වටිනාකම ගහද? මේක ලීවරට නෙවෙයි මම කියන්නේ වටිනාකම කියන්නේ. මේක ඖෂධයක්. හරි? මේවා පිටරටවල වල නැහැ. මේ තරම් සම්පතක් තියෙන රටක්. ඒ සම්පත තියෙන රටේ ඇත්ත වශයෙන්ම අපි දැන් මේ වකුගඩු රෝගී වුණා කියන්නේ මරණ තේරෙන්නේ නැහැ. මේ කොහොමද මේක අපිට ආවේ කියලා. මේක ශාපයක් මං හිතන්නේ අපිට මොකක් හරි ශාපයක් වෙන්න ඇති. නැත්තම් ඔහම ඉන්න විදියක් නැහැ. මේ රට කියන්නේ අපිට ධාන්‍ය පැල කියන්නේ ධාන්‍ය වර්ග තියෙනවා නම් ඒක නිකන් අපි ඉහළ බලමු කොහොමද පැල වෙන්නේ කියලා. හරිද? ඒකත් අපි බලාත්කාරයෙන් විසඳාගත්ත නිසා තමයි අද වකුගඩු රෝගය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි 2000 වසරේ වකුගඩු රෝගී ගැන හොයාගෙන යනකොට ඉස්ලාම ડોක්ටර් කිව්වේ මේ ෆ්ලෝරයිඩ් කියලා. ෆ්ලෝරයිඩ් නිසා. ඊට පස්සේ ඇල්මීනියම් භාජනය කිව්වා. මෙහෙම එක කරුණු කියලා. අතයි මම මෙතන මතක් කරන්න ඕනේ අපේ වෛද්‍ය වසන්ත බී දිසානායක. එතුමා වසන්ත බී දිසානායක කියන්නේ අනුරාධපුර ශික්ෂණ රෝලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයෙක්. දැන් ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් අපේ වෛද්‍යාචාර්ය ගුණාර්ධන මැතිතුමා වගේ සම්පතක් අපට. ඉතින් එතුමා තමයි ඉස්සල්ලාම මේ වකුගඩු රෝගයක් තියෙනවා කිව්වේ. ඊට පස්සේ මේ පානීය ජලයෙන් එන රෝගයක් කියන එක අපිට දැනුවත් කරේ. ඉතින් මේ නිසා මම හිතන්නේ මේ ගමට විතරක් නෙවෙයි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භය වකුගඩු රෝගී ඇවිල්ලා පදවිය ශ්‍රීපුර කැපිටිගොල්ලා. මෙහෙන් තමයි ඉස්සලාම වකුගඩු රෝගයක් පැතිරීම පටන් ගත්තේ. එතකොට උගලන් ඉන්නේ ඒකේ කට ඒකේ මායිම් එතන කිව්වොත් ඒක වැරදි නෑ. ඒ නිසා මේ අපේ වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ මේ මේ ලින්දේ විතරක් නෙවෙයි මේ අවට තියෙන ලිං වල මොනතරම් රසායනික සහ මේ ඇඟට ශරීරයට අහිත කරන ක්‍රිමිනාශක කලවම් වෙච්ච ජලය අපි පානය කරනවාද කියන එක අපි දන්නේ නැහැ. මම හිතනවා මුස්ලිම් භක්තිකෙක් හැටියට අපි මේ වගේ ජල පෙරණ යන්ත්‍රයක් පානීය ජලය කෙනෙකුට ලබා දෙනවා කියන්නේ කෙලින්ම ස්වර්ගයට යන්න පුළුවන් අවස්ථාවක් අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ මේ වෛද්‍යාචාර්යතුමනි ඔබතුමා ඉතාම මම හිතන්නේ ශ්‍රේෂ්ඨ වැඩක් මේ කරේ. පළවෙනිම මේ ජනතාව ඉන්න ඕනේ අපට මේ ජනතාවට පොත් ටිකක් දෙන්න හරි කැම වේලක් දෙන්න හරි. නමුත් ඒ වගේ අවදානම් අවස්ථාවකදී අපේ වෛද්‍යාචාර්යතුමා මම හම්බෙලා අපේ වෛද්‍යාචාර්යතුමාව කිව්වා මම අපේ වෛද්‍යතුමනි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි කෙනෙකුට නෑ මට ආරෝපණය දෙකක් රිසි මට තියෙනවා මම ඒක දෙන්න යන්නේ තන්ත්‍රි මලේට කිව්වා. මම කවන්නේ අපේ ડોක්ටර් අපිට එකක් දෙන්න කිව්වා. ඒ කිව්ව ගමන්ම ඇත්ත වශයෙන්ම කිසි කතාවක් නෑ. හරි කොහෙද දෝනේ? කොහෙද? රයිට්. මම පහුවදාම අපේ හාමුදුරන්ට කතා කරා. අපේ හාමුදුරුවොත් ඒක අනුමත කරා. ඔන්න ලැබුණා. මේක ඇත්ත වශයෙන්ම වෛද්‍යාචාර්යතුමා දන්නවා අපි මාධ්‍යවේදීව හැටියට මොනතරම් මේ ජනතාවත් එක්ක ගිහිල්ලා මේ ජනතාවගේ එදිනදා ගැටලු අපි අවබෝධ කරගෙන අපි විතරම කතා කරනවා.
එතුමා වෛද්‍යවරයෙක් වුණා. එතුමා එක ගියාම එතුමාගේ කාර්යබහුල කොච්චරද කිව්වොත් ඕගොල්ලන් ගියොත් ගුණවර්ධන වෛද්‍යාචාර්යතුමාගේ ඩිස්පෙන්සරියට එම ස්ථානෙට එතුමාව හම්බෙන්න බෑ. මට විතරම දැන් එනකොට වෛද්‍යාචාර්යතුමා මගේ මිත්‍රයා දැන් අද පිටත් වෙනවා සිංගප්පූරුවට. මම කිව්වා ඔබතුමා මේ ආරෝප්ලාන්ට් එකක් මෙහෙම පරිත්‍යාග කරලා ඒකට යනවා කියලා. අර එදා ආවේ අර මක්කමට එක්කන් යන එකන. ඒකට එතුමා පින්දීලා එතුමාත් කිව්වා අනාගතේ ආ සිංගප්පූරුවේ කියලා මාස දෙකක් ඉන්නවා කියලා. ඒ අතරතුර තවත් ආරෝප්ලාන්ට් අපි දෙන්න එයත් සිංගප්පූරුවේ මොකක් හරි උදව්වක් ලබා දෙන්නම් කියලා වෛද්‍යාචාර්යතුමා. ඒකත් ඔබතුමාගේ සම්බන්ධීකරණයෙන් ආපු දෙයක් ඒකත්. ඉතින් ඒ වගේ අපි හැම වෙලාවෙම බලන්නේ ඔය අපේ ජනතාවට නිරෝගී භාවය පළවෙනිවටපත් කරන්න. දෙවෙනි එක තමයි අපි බලන්නේ පුළුවන් තරම් අපි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද තියෙන්නේ මේක රටට දැනුවත් කරලා ඒ තුලින් ඔයගොල්ලන්ට යම් යහපතක් කරලා දෙන්න. ඉතින් මෙතනදී මට මේ අවස්ථාව ඉතාමත් සතුටුදායක අවස්ථාවක්. හේතුව මොකද අපි පොරොන්දු වුණොත් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. ඒ ඉෂ්ට කිරීම සඳහා මට අපේ වෛද්‍යාචාර්යතුමා මාව බේරලා ගත්තා මෙතනදී ආරෝප්ලාන්ට් එක දීලා. ඉතින් ඒ වගේ අපිට සම්පත් ලැබෙන නිසා ඔයගොල්ලන්නුත් පන්සලත් එක්ක එකතු වෙලා අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා දහමට මේ අද මේ කකුළු මේ දරුවෝ තමයි හෙට හොඳ ප්‍රවේශයට යන රටේ රාජ්‍යරුවෝ වෙන අය මේ රට පාලනය කරන්න ඉන්න අපේ දරුවෝ මේ දරුවෝ දහමත් එක්ක ඉන්නවා නම් මම හිතනවා හොඳ සමාජයක් අපිට හදන්න පුළුවන්. ඒ සමාජය හදන්න නම් ඔයගොල්ලන් මාපියන් හැටියට ඔයගොල්ලන්ගේ යුතුයකම තියෙනවා මේ පන්සලත් එක්ක නිතර සම්බන්ධ වෙලා මොකද්ද දහමට කරන්න ඕනේ ඒ ක්‍රියාදාමය කිරීම. ඒකම විශේෂයෙන්ම මම ඔයගොල්ලන් ඉල්ලා හිටිනවා. ඔයගොල්ලන්ගේ හවස් වෙනකොට මේ ළමයි එක්කන් ඇවිල්ලා ඒක අර පොයේට සීමා නොකර පුළුවන් තරම් පන්සල් සමාදම් වෙනවා නම් අවස් වෙලා මම හිතන්නේ මේ රටේ සියලුම ප්‍රශ්න තුරන් කරන්න පුළුවන්. අත් වශයෙන්ම අද අපි මේ තරම් තත්ත්වයක ඉදිරියට ඇවිල්ලා ඉන්නවනම් අපි මුස්ලිම් භක්තිකයෝ හැටියට අල්ලාහ් දෙවියන් වහන්සේ විශ්වාස කරලා අපේ අභිනායකතුමා වදන් කරපුවා අපි ක්‍රියාත්මක කරලා ඒ එක්කම අපේ සමාජ රටාව අපි කරගෙන යන නිසා තමයි අද අපිට ඔබතුමන්ලායි ඔබතුමියලායි මේ වගේ මේ ගරුතර ස්වාමීන් වහන්සේලාත් එක්ක අපිට ඇසුරු කරලා යම් දෙයක් මේ රටට කරන්න පුළුවන් අවස්ථාවක් කරලා දෙන්නේ. ඒක අපිට විතරක් නෙවෙයි. මනුෂ්‍ය කෙනෙක් ඕනම කෙනෙක්ට හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා, ධෛර්යය තියෙනවා. ඒක කරන්න පුළුවන්. ඔබලා ඉදිරියට આવොත් අනිවාර්යයෙන් ඒක කරන්න පුළුවන්. මම දන්නවා මේ රටේ මේ ඉතිහාසය ගත්තොත් පදවිය වැවෙන් ජලය පෝෂණය වෙච්ච අපේ ගොවියෝ පිටරට සහල් සපයපු පිරිසක්. ඒ පරපුරෙන් ආපු ඔයගොල්ලන්ට බැරිකමක් නැහැ මේ අනුරාධපුරයේ තියෙන සියලුම දුෂ්කරතා විසඳන්න පිට වෙන්න. ඒ නිසා ඒකට දායකත්ව වෙන්න කියලා පළමුවම දහම දෙවනුව අධ්‍යාපනය මේකත් ඇතුලේ අපේ රට පෝෂණය කරමු කියලා කියමින් මම මෙතනදී මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. ආගමික සහජීවනයත් එක්ක ගමන් කරන ගමන් අපිට මතක් වෙනවා ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බුද්ධ චරිතය. ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ චරිතයත් අපනංවාගෙන විජයාවතරණේ ඉඳන් මේ ශ්‍රී ලංකා දීපයත් එක්ක හැපි රට ජාතිය ආගම රැකගත්ත ශ්‍රේෂ්ඨ සිංහල පරපුරක චූටි දාදරුවන් රැසක් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ගුණ නැන දහම් සපුරන ස්ථානයට සපත්‍රාවට වදන් පෙළක් ප්‍රකාශ කළ ශ්‍රී මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මම හිතනවා දැන් කාර්ය බහුල ජීවිත සියලු දෙනාටම දැන් මේ වෙලාවට පත් වෙලා තිබෙනවා. ධාර්මාන වලට යන්න දැන් වාහන ඇවිල්ලා තිබෙනවා. 10:45 11ට යන්න වෙනවා ස්වාමීන් වහන්සේලාට. එසා ඒ අවස්ථාවේ ඔබට මේ දාදරුවන්ට පොත් ලබා දෙන්න මේ ස්ථානයට සැපෙන්නේ ඉසාක් මෙතුමාට ආරාධනා කරනවා.
වචන පෙරක් ඔබේ හැම වේ ලැබීමට Bismillahirrahmanirrahim. Mula tani sidina galatara Swami Hansalada අවසරයි. ඒ වගේම ડોક્ટર මිස්ටර් ගුණවර්ධන මෙතුමාටයි ඒ මෙතිනියටයි මෙතන තියෙන නාලිකාවේ අධ්‍යක්ෂක මෙතුමාටයි මගේ හිතවත් අශෝක ආවර්ධන මෙතුමාටයි මේ ස්ථානයේ සිටින අම්මලා තාත්තලා දුව දරුවන්ටයි මගේ ස්තුතිය ප්‍රමාද කරමි. වැඩිපුර මට සිංහල කතා කරන්න නිසා දන්න භාෂාව වලින් යම් කිසි දෙයක් ඔබ වහන්සේලාට මම ඉදිරිපත් කරන්න මම උත්සාහ කරනවා. මම ලොකුවට ආඩම්බර වෙනවා මේ චුටි දරුවන්ට යම් කිසි දෙයක් මගෙන් කරගන්න පුළුවන් හැකියාව ලැබිච්ච නිසා මම පළවෙනි ස්තුති වෙනවා මගේ දෙවියන්තුමාට. දෙවෙනි එක මගේ තාත්තට අම්මාටයි ස්තුති වෙනවා. මම පැහැදිලිවම මේ වැඩසටහන මම උපන්ගම කලාවව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැහැදිලිවම අනුරාධපුරයි මයිලගස්සාව ඉච්ඡර දුර ගම්මානක් නෑ. නමුත් මම 2008 දක්වා මට හැකියාව පුළුවන් විදිහට මගේ ගමේ අසල් වශයෙන් විදිහට තමයි මම වැඩසටහන කරගෙන ගියේ. මගේ තාත්තා 2008 10 වෙනි මාසේ 14 වෙනිදා නැති වුණා. එතනදී පස්සේ මම මේ පුණ්‍ය කර්ම වැඩවලට බොහොම දුරට ඉදි වුණා. ඒ කාලේදී ડોક્ટર එලකබසේකර මෙතුමා මගේ හිතවත් යාළුවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකුම පීඩාවට පත් වෙලා ඉන්නවා වකුගඩු රෝගී සම්බන්ධව. එතුමා මට කිව්වා ඔයාට යම් කිසි දෙයක් පුළුවන් නම් පරිත්‍යාග කරන්න කියලා. මම අනුරාධපුර හොස්පිටලයකට ඒ කාලේ 2008 වසරේදී ලක්ෂ 10ක් මම පරිත්‍යාග කරුවා මගේ තාත්තාගේ නමින් වකුගඩු රෝගී සම්බන්ධව. ඒත් එක්ක මේ වාගේ වැඩ කටයුතු කරමින් ඉදී තියෙන නාලිකාව පිබිමීද වැඩසටහනක් සතියේ සරයක් අඳුරලා දීප වෙලාවේදී මම මේ වැඩසටහන දැක්කා. ඒ දැකලා මම හිතුණා මගේ කලාව වටේ පිටේ විතරයි මම වැඩ කටයුතු කරමින් සීමා කරකට වඩා මගේ දිස්ත්‍රික්ක අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ මගේ නාමි සහෝදරයෝ ඉන්න දිස්ත්‍රික්කේ මයිලගස්සාව මදර්චිය ඒ බල ප්‍රදේශයේ මගේ ළඟම ඥාතියෝ ඉන්න නිසා ඒ අයට අපි යම් කිසි දෙයක් පුළුවන් මට්ටමින් කරමු කියලා මම වැඩසටහන ඉදිරිපත් වුණා. මම පළවෙනිම තියෙන නාලිකාවේ සභාපතිතුමාට නාලිකාවේ අධ්‍යක්ෂක මිස්ටර් සුගත් මෙතුමාට ඒ වගේම මිස්ටර් රිෂි මෙතුමාට මම ස්තුති වෙනවා. ඒත් එක්කම මේ වැඩසටහන කරගෙන යන්න කියලා දේශපාලන මම සම්බන්ධතාව නැත. නමුත් යම්කිසි දේශපාලන අයත් එක්ක මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තමයි අපේ ඔබ සියලුම දෙනාම දන්න අපේ දිස්ත්‍රික් නායකයා කලාවාසනේ සංගීතයක එයා මාත් එක්ක බොහොම හිතවත් එස්.එම්. චන්ද්‍රසේන මෙතුමා මට කියනවා නිතරම ඔයා කලාව වටේම ඉන්නතුව දිස්ත්‍රික්කෙම දුප්පත් ජනතාව ඉන්නවා. විශේෂම මදවච්චි ආසනය, ඔරෝපතන ආසනය ඒවට කියලා ඔයාට පුළුවන් හැකියාව විදියට යම් කිසි දෙයක් කරන්න කියලා. ඒ වගේම එතුමාගේ සහෝදරය වන අපේ මහමැති වන එස්.එම්. රජිත් මෙතුමා මට මේ පෞද්ගලික කාලවලදී වතුරු ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවදී එතුමා දෙන්නාම මට කිව්වා ඔයා ගිහිල්ලා වතුරු ලබා දෙන්න, ලින්ක් අපලා දෙන්න, ආරෝ ප්ලාන් නැති ගම් වලට ගිහිල්ලා අපර එකක් ජනතාවට දැන් දීලා ඉන්නේ. එතුමා ස්වාමීන් වහන්සේ කිව්වා මට මගේ ඇහක් මම දෙන්න ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කවුරු හරි කමක් නෑ ඉතින් කියන්න කියලා. මම කිව්වේ ඔබ වහන්සේ කරපු එක ඇති අය ඒ වගේ දේවල් කරගන්න පා ඇත්තටම මයිල්ගස්සව කියන ගමක් හුඟක් දුප්පත් ගමක්. ඔබ වහන්සේ වාගේ අය ඉන්න ඕනයි ඉදිරිය තමයි ඒ අනාගත පළපුරාට ලොකු හයියක් වෙනවා කියලා. ඒ අනුව තමයි ස්වාමීන් වහන්සේ
නිතරම මට සම්බන්ධ වෙනවා මේ ගම වෙනුවෙන් හුඟක් දුක් වෙනවා ගම වෙනුවෙන් හුඟක් ළමයි අනාගත පරපුරාව වෙනුවත් හුඟක් දුක් වෙලා ස්වාමීන් වහන්සේ නිතරම මට කතා කරනවා ඒ වගේම තමයි මේ විහාරස්ථාන බොහෝම පසුබීමක් වෙලා තියෙන නිසා මම අපේ එස්.එම්. චන්ද්‍රසේන එමෙතුමාත් එක්ක සාකච්ඡා කරලා යම් කිසි දෙයක් පුළුවන් නම් අපි ඒ මට්ටමින් කරන්න අපි ඉදිරිපත් වෙමු. ඒත් එක්කම මේ ගමේ ඉන්න අය බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කරගෙන යනවා. ඒ අයගේ රැකියාව ගොයිත්තන් ඒ අයට යම් කිසි අත්‍යවශ්‍ය වැඩ කටයුතු සම්බන්ධව අපිට පුළුවන් රැකියාව තියෙන විදිහට ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඉස්සරහට යම් කිසි දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙමු. දැනට අපේ ඉතිහාසයේ බලුවොත් අපි ආගමයි බෞද්ධාගමයි ආගමවල වෙනසක් නැහැ. පළවෙනිම තමයි දහම් පාසලේ එතනින් තමයි මිනිස්සුගේ ජීවිත පටන් ගන්නෙ. එතනදී දැන් ස්වාමීන් වහන්සේලා ඔබ ගමට ලොකු හයියක් වෙලා ඉන්නවා. මේ ළමයි දැන් සාමාන්‍ය ආගම වැඩසටහනට බොහොම ලිංගික විදියට ඉන්න නිසා ලොකු අනාගත ලොකු හයියක් ඒ ළමයි වෙනුවෙන් ඉස්සරහට මේවා වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒ අයට පුළුවන් විදියට 115ක් දරට ඉන්නවා. ඒ අයට යම් කිසි දෙයක් මේ ලාපි කරගෙන එන්න කියලා අපි ඒකට ලාපි වල මේවා තියෙන්නේ. මේ අපි ඇත්තටම මගේ ගාව ಜಾති ආගම් කුල ભેගයක් නැහැ. මම මුස්ලිම් ඔය සිංහල කියලා අපි හිතන්නේ. ඔය අය අපේ ඥාති සහෝදරයෝ මේ අපේ ඍෂිමෙතුමා කිව්වා වගේ අපි ලංකාවට ආවේ රට අල්ලන්නවත් අපි මේ රට අල්ලලා අපි ඉදිරියට ගිහිල්ලා අපි මේ ජනාධිපති වන්නවත් නැත. අපේ අය ආවේ ඊටපු රජවරුන්ට උදව් උපකාරයක් එක තමයි ආවේ. ඒ වෙලාවේදී අපි ඒ වැඩ කටයුතු ඔක්කොම නිම කරලා අපේ අය තනිම පිරිමියයි තමයි ආවේ. යන්න හිටිය වෙලාවේදී රජතුමා කිව්වා යන්න එපා ඉන්න. ඔන්න බලන්න නුවරදී ලස්සන ගේනුවා ඉන්නවා ඕන කෙනෙක් බදා ගන්න කියලා අපේ රජතුමාලා දීපු ඒත් එක්කම අපේ අම්මලා සිංහල අය තමයි. අපේ වාසගම තියෙන සිංහල තමයි. ඒ නිසා තමයි අපි ගාව ಜಾති ආගම් කුල ભેගයක් නැතුව එමෙක්කම මිනිස්සෙක් හිතාගෙන අපි වැඩ කටයුතු කරගෙන යනවා. මම කලාවව මයිලගස්සව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගමක්. මේක එච්චර දුරක් නෑ. මගේ ඥාති ගමක්, මගේ සහෝදර ගමක්. මේ ඍෂිමෙතුමා කිව්වා වගේ අපි ඔක්කොම එක මිනිස්සුයෝ. අපි ගාව උසස් නෑ, පාත නෑ. අපේ ආගම ಜಾති ආගම් කුල ભેගයක් නැති විදිහට අපි එමෙක්කම එක විදිහට තමයි හිතාගෙන අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉස්සරහට මීට වඩා මට කතා කරන්න මම හිතනවා මම කතා කරපු හැටි කියලා මොන හරි අපි දෙකරුටම සම්බන්ධතාවලාව අපිට රැකියාව තියෙන විදිහට අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් අපේ රට වෙනුවෙන් අපේ ගම වෙනුවෙන් අපේ ජාති වෙනුවෙන් අපි ඔක්කොම එකට එක ජාතියක් කියලා අත්වල වැඩගෙන අපි යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඉස්සරහට මම ලොකු හයියක් කියලා හිතමින් මගේ වචන සුප මතන නිමවනවා. සියලු දෙනාට මගේ ස්තුතිය මෙතනින් සමාප්ත කරනවා. බොහොමත්දී විකාශපත්මාත ඒකවම මේ සෑම දෙයකම ළඟින් ඉඳගෙන නිතරම මට කතා බහ කරන මමයි කතා බහ කරන මාධ්‍යවේදී අසවක වැතුමාට මම ආරාධනා කරනවා වචන දෙකක් ඔබ මේ ලබන්න. දැන් කරන්න දෙයක් අභියෝග බාරගන්න. දීපේකොල්ලෑව රජමහා විහාරාධිපති ශ්‍රී බාතින්ද අපේ නායක හමුදුරන්ගෙන් අවසරයි. මයිලගස්සව විහාරාධිපති ඇබිලිපිටියේ තිරවංශ අපේ හමුදුරනේ. ඒ වගේම විශේෂඥ ආයුර්වේද වෛද්‍ය අපේ ගුණවර්ධන මැතිතුමනි එම මැතිණියනි ඉසාක් මැතිතුමනි ප්‍රවීණ මාධ්‍යවේදී මගේ හිතවත් මොහමඩ් ඉස්මා මැතිතුමනි ඒ වගේම දහම් පාසලේ ආචාර්යවරුන් ඇතුළු ගම්වාසීන් දර්දනී අද ස්වල්ප වචන කතා කරන්න ඔබ හැමගෙන් අවසරයි. ඇත්ත වශයෙන්ම
2000 වර්ෂයේදී මොහමඩ් රිස්වි මහත්මයායි මමයි මාධ්‍යවේදී වශයෙන් අපි මේ වකුගඩු රෝගය ගැන මේ විශේෂයෙන්ම අපි පැන්නුවා කියලා කිව්වොත් හරියට මාළි. අපි වෛද්‍යවරු නෙවෙයි. නමුත් මේ අනුරාධපුර මහරෝහලේ හිටපු වෛද්‍යවරයෙක් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් වසන්ත පිටිසානායක කියලා ඒ එතුමා තමයි මේ වෛද්‍ය මේ රෝගේ සොයාගත්තේ. ඊට පස්සේ අපි දිගටම මේ ජනතාව මේ පත් වෙලා තියෙන ව්‍යසනය පිළිබඳව දිගටම අපි ගවේෂණාත්මක ප්‍රෝටි පළ කරා විශේෂාංග පළ කරා. මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි විශේෂයෙන්ම මගේ මිත්‍ර මොහමඩ් රිස්වි මහත්මයා මම කියන්න ඕනේ මේ විශේෂයෙන්ම එතුමා ස්වර්ණවාහිනිය හරහා විශාල දෙවන්ත වැඩසටහන් කීපයක් කරා. ඒ වගේම DNA ලායතනෙ අපට අවස්ථාව ලැබුණා මේ අපේ පිළිවෙගොල්ල නායක ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ මේ ආමතුරු උන්වහන්සේලා සම්බන්ධ කරගෙන DNA ලායතනට ගිහිල්ලා මේ වකුගඩු රෝගය සම්බන්ධව කතා කරන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපේ විශේෂඥ වෛද්‍ය ගුණවර්ධන මැතිතුමාගේ අවධානය යොමු වෙලා එතුමා රිස්වි මහත්මයාට කියලා තියෙන්නේ ඔබතුමාලට පිරිසුදු පානීය ජලය ලබා දෙන්න මේ ජලයන්ට ලබා දෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මම මෙතන මතක් කරන්න ඕන අපේ ගුණවර්ධන මැතිතුමා ගැන. මම එහෙම නොකියුවොත් මම ගුණමොක්ෙක් වෙනවා. ඇත්තෙන්ම අපේ ශිෂ්ටාචාරය ගොඩනැගිලා තිබුණේ වැවයි දාගමයි ගමයි පන්සලයි ගැන. එතනදී වාක්කයිද රෙදෙනවා මම හිතන්නේ අපේ මොහමඩ් රිස්වි මහත්මයා කතා කරන එතුමාගේ කතා ස්වරූපය ගැන. එතුමා මම හිතන්නේ මේ රටේ සංස්කෘතියට ආදරය කරන මේ රටේ සහජීවීන්ට ආදරය කරන මේ රටේ මිනිසුන්ට ආදරය කරන මහා යුග පුරුෂයෙක් කියලා මම හඳුන්වන්නේ. ඒ වගේම එතුමා මේ ගිය මාසයේ 18 වෙනිදා තිබුණු දිස්ත්‍රික් කුෂිකර්ම කමිටුවේ කතා කරා විශේෂයෙන්ම මේ වැව් වලට වෙලා තියෙන විපත්ති සම්බන්ධව. අපි දෙන්න ඊයේ අදිසියෙම ගියා අපේ නායක ස්වාමීන් වහන්සේ හම්බෙන්න. එතුමාටත් අපි කිව්වේ මේ රිස්වි මහත්මයා මේ විදිහට මෙහෙම කතා කරලා තියෙනවා. එතකොට මේ වැව ගැන අපි අමතක කරන්න බෑ. ඒ වගේම තමයි අපේ මේ විශේෂඥ වෛද්‍ය අපේ ගුණවර්ධන මැතිතුමා. එතුමා මා මුලින්ම කියන්න ගියේ අපේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ ආයුර්වේද වෙදකමේ. අපිට තිබුණේ ආයුර්වේද වෙදකම. වසර දහස් ගණනක් පැරණි. අනුරාධපුර ශිෂ්ටාචාරයේ තිබුණා මේ ගවයින්ටත් තිබුණා රෝහල්. එළුවන්ටත් තිබුණා රෝහල්. ඒ වගේම සිව්පසාලා කියන්නේ. ඒ විදිහට මේ පුදුම විදිහට දියුණුවක් තිබුණේ. ඒ දියුණුවට අද පයින් ගහලා අපි බටහිර වෛද්‍ය විද්‍යාව වැළඳගෙන අපිට තිබුණු දේවල් අපේ දේවල් ඉවත් කරලා එතුමා විශේෂයෙන් මොකද කතාවක් කරා. ගස් වලට අපි ආදරය කරන්න ඕනේ. ඒ වගේම පරිසරයට ආදරය කරන්න ඕනේ කියලා. ඇත්තම මම එතුමාට ගෞරව කරනවා. එතුමා මේ ගහකොළත් එක්ක ඒ වගේම සතා ශූපවත් එක්ක පරිසරෙත් එක්ක අනුබද්ධ වෙලා ජීවත් වෙන මිනිස්සෙක් විශේෂඥ වෛද්‍යවරයෙක්. අද එතුමා ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවල පවා එතුමා ප්‍රසිද්ධයි. ඔබතුමාලා දැනගන්න විශේෂයෙන්ම අපිට දැන් විශේෂයෙන්ම අපේ පැරණියෝ අත තිබුණා අද්භේත් කියලා. රෝගයක් හැදුනහම අපි දුවගෙන යන්නේ එකපාරම ස්පිතාලෙට. අපි කෙලින්ම යන්නේ අපි එක්ක අද්භේතක් පාවිච්චි කරනවා. එක්කෝ වඩේ අමාරුවක් හැදුනම අපි යනවා එක්කෝ නීරේ මෙල්ලිය හරි මොකක් හරි නැත්නම් ඉකිලි හරි මොකක් හරි කම්බලා බොනවා. ඉතින් ඒ වගේ දේවල් අපෙන් පැහැර වෙලා. දැන් විශේෂයෙන්ම අර මැතිතුමාට මේ මීගහ කියන්නේ අපේ දැන් විශේෂයෙන්ම අද අපට ඇති වෙලා තියෙන මේ ලවණ උරුතුර. එසත් ජාතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2012 වර්ෂයේ ඉදිරිපත් කරන ඔවුන්ගේ පළවෙනි වාර්තාව ඔවුන් කියනවා මේ සම්පූර්ණයෙන්ම මේකට ප්‍රධාන හේතුව තමයි වකුගඩු රෝගයට අපේ මේ ලවණ ගතිය. විශේෂයෙන්ම කැඩමියන් සහ ආසනයිට්. අපේ මේ වෛද්‍ය මැතිතුමා කිව්වා අපි පාවිච්චි කරන කුමිනාශක. මේ පොළොවට අපි තැම්පත් කරන කුමිනාශක මේ ලවණ ගතියත් එක්ක තියෙන මේ ජලයට එකතු වෙලා තමයි අපේ වකුගඩු වලට හානි කරන්නේ මේ කැඩමියන් සහ ආසනයිට් කියන එක. 2012 නොවැම්බර් 6 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කරනවා මේ අනුරාධපුරයේ විශේෂයෙන්ම පදවිය මැදවච්චිය කැපිටගොල්ල වගේ ප්‍රදේශවල ගත නියති වල ප්‍රතිඵලයක් වශයෙන් මේ ආසනයිට් නැති කරගන්න නම් අපිට පිරිසිදු පානීය ජලයට යන්න වෙනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මැතිතුමාද සමුන්නාස්ක 100% පිරිසිදු ජලය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා ඇති තරමට ඔබතුමාලා පුළුවන් තරම් මේ ජලය පාවිච්චි කරන්න. සමුන්නාස්කලාගේ සම්පතක් මේක ගුණවර්ධන මැතිතුමා දුන්නේ. එතුමා ඇත්තෙන්ම ආයුර්වේදයට ගරු කරන කෙනෙක්. එතුමා දහස් ගණනක් ලක්ෂ සංඛ්‍යාත පිස් ගොඩ දාලා තියෙන කෙනෙක්. විශේෂයෙන්ම හදවත් රෝගීන් වෙනුවෙන් සමහර අයට ඔපරේෂන් කරන්න කියලා තියෙනවා. ඒ කරපු අයටත් කරන්න නියම විද්‍යාව එවතෙන් දාලා එතුමාගේ සුවපත් වෙලා තියෙනවා. ඔබතුමාලා ඒක දැනගන්න. අපි එතුමත් එක්ක ජීවත් වෙන්නේ එතුමා පරිසරයේ ජීවත් වෙන ඉඳන් මම කියන්නේ. ඒ නිසා ලක්ෂ ගණන් යන දේවල් පොඩි බෙහෙතින් එතුමා කර පිංසිත වෙනවා මේ ඔබතුමාලා වගේ මේ අහිංසක ගම්මානයකට ඇවිල්ලා මේ ඔබතුමාලාට වැළඳලා තියෙන මේ
උවදින් ඔබතුමාලා බේරා ගන්න ඔබතුමාලාට මේ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම ඉසාක් මැතිතුමා තමුන්නාසලාගේ දහම් පාසලේ මේ කරුවන්ට අද විශාල වශයෙන් මේ පොත්පත් පරිත්‍යාග කරන එතුමාට මම පින්දෙනවා මේ අවස්ථාවේදී එතුමා අන්‍ය ආගමිකයෙක් වුණත් එතුමා බුදුදහමට ගරු කරන කෙනෙක් ඍෂි මහත්මයා වගේම එතුමාලාගේ ආගම් ભેදයක් නැහැ කුල ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ මනුෂ්‍යත්වයට ගරු කරන අය ඒ නිසා තමුන්නාසලාට මම වැඩි දුරට කතා කරන්නේ මේ අපේ ගුණවර්ධන මැතිතුමා එම මැතිණිය අද දහසකුත් වැඩ රාජකාර කියද්දී අපි සමග මේ ස්ථානයට පැමුණුණා. ඒ පැමිණිලා මේ කරපු සත්කාරයට එතුමන්ට නොයෙක් වාර පින් දෙමින් වගේ වචන ස්වල්පෙමින් දතර කරනවා. අපි ඉස්සරහට යන ගිරන්න පුළුවන්. කරුණා කියලා අර පහ කැමරා කර දෙන්න. අරක ඔන් කරුද අර එතන ඔන් කරගෙන එන්න. ස්විච් එක දාන්න. මේ ස්විච් එක ඩොක්ටර්. අන්න මේ අන්න බාත් සබ්බමංගලං කච්චත් සබ්බදේවතා සබ්බබුද්ධාන භාවේන සදා සත්‍ය භවන්තිතේ. මේ වැඩ කරනවා. දැන් වතුර යනවද ඒක? දැන් ඔක දැම්මම ටිකක් තමයි ඔදිනවා. ටොක් දාලා ඔදිනවා. දැන් ඊළාට ඩොක්ටර් දැන් මේක ගෙන්නන එක න අනුරාධපුර දිසානායක හම්බුණා කතා කරා බොණ්ඩේ දැන් එළියද? දිසානායක මීට කලින් කතා කරා. පස්සේ දැන් මමත් කතා කරලා තියෙන ඒ ආරෝප්ලාන් ආයතනයටමයි මම කතා කරලා ආරම්භ දීනෙත් ඒකමයි. මම ඊයේ දිසානායක මහත්තයාට කිව්වා නෑ ඒ අවුට් වෙනවා. ඒක තමයි මේ මොනවාද අපිරිසිදු වතුර පිට කිරීම. මේ ඔයගලන්ට මේකේ ආරෝ ප්ලාන්ට් එකේ මම එළියට අවිලා කියන්නම්. ආරෝ ප්ලාන්ට් එකේ කොහොමද මේ වතුර එන්නේ කියන එක. ડોක්ටර් හරියද ගත්තෝ. ඒක කියලා දෙමු ඒගොල්ලන් මේ දිගු කාලින පාවිච්චි වෙන්න ඕනේ. නෑ අම්මනේ අත වගේ දවසක් කොපුවාන් දෙන්න දාන්න හොඳ. දැන් අපි මේ විදිහට අම්මා ඉන්න ඉස්සරහට දහම් පාසලේ දරුවෝ දෙන්නේ Kita mehi anu betul dah. Betul, betul. ඔයගොල්ලන් තමයි නිරෝගී වෙන්න ඕන දැන් ඉස්සරහට. ඔව්. නාගත පරපුර. වැඩි නම් තව කෙනෙක්ට දෙන්න ප්‍රශ්න මේ පාවිච්චි කරන්න බීමම සඳහා විසි කරන්න එපා. ඔය යන්නේ අර ආම්ලන්ගේ කකුල ගාවින් යන්නේ විසි කරන වතුර තමයි. අපේ සීයලා ඉස්සර වතුර ටිකක් බිව්වේ අඹුඩ ලේන්සුවෙන් අර වැවට ගිහිලා නිකන් බිව්වේ. කිසි ලෙඩක් තිබුණේ නැහැ. දැන් බිව්වොත් ගණක් දැන් අර මම පොඩි බෑග් පාස අපරෙන් ගිහුවා මේ විවුස් පයවගෙන ඔන්න ගවල් වතුර අරගෙන යන්න. දැන් ඔයගොල්ලන් 70ම ගණන් යන්න ඕනේ නෑ. අවට ඉන්න පිරිසයිලා වතුර ගන්න මෙතනින් ඈ.
එන්න බලන්න. ඒ ගන්න හැබැයි ඉතින් ලීටරයට රුපියලක් පන්සලට දෙන්න හේතුව මොකද මේ ෆිල්ටර් මාරු කරන්න ඕනේ. එතකොට කරන්ට් බිල දෙනවා. පාඩු නෑනේ රුපියලක් දුන්නට ලීටරයට. කීය ගානේ දෙගන්නේ වතුර ලීටරයක්. ඈ 3.50. 2.50ක්ම අඩු වෙලා තියෙනවා. මේ වතුර පන්සලකට ලාභයකුත් නැහැ. අර ෆිල්ටර් එක වෙලා 4000 ගණක් එනවා ලීටර් 10000න් මාරු කරන්න ඕනේ. ඊළඟට මේ වතුර ටික පාවිච්චි කරන්න හැමෝම බීම සඳහා මුළු ගමටම වතුර දැන් පරිත්‍යාග කරනවා. මෙන්න මුළු ගමටම වතුර. ගමටම වතුර. හරි. ඒ වගේම වතුර පාවිච්චි කරලා නිරෝගීකම ආරක්ෂා කරගන්න බොන්න නම් එපා වතුර වල මේ ලිදේ තියෙන වතුර ප්‍රමාණය කැඩ්මියම් ප්‍රමාණය කිව්වොත් ඔයගොල්ලන්ට ඊට වැඩි ලොකු කලන්තයක් හැදෙනවා. 50යි තියෙනොත් 590ක් තියෙනවා. 590ක් තියෙනවා. ගමේම අය විතරයි දුවා. ඒක බිව්වනම් වගුවඩුවක් ඉතුරු වෙන්නෙම නැහැ. අන්න රහස එලි කරා දැන්. ඔන්න රහස. පැහැදිලිද මේක මෙයා කරනකම් කිව්වේ නැහැ ડોක්ටර්. අපි කිව්වේ නෑ. ඔව් කිව්වේ නැහැ. 50යි. දැන් බීපු වතුරේ කොච්චර තිබිලා තියෙනවද? 590. 100ට 50. ඒක නිසා දැන් ඉතින් මේ වතුර ටික ආරක්ෂා කරගෙන බොන්න නිරෝගීකම ආරක්ෂා කරගන්න. විශේෂයෙන් මෙන්න මේ අය අපේ ඉදිරි පෙළ ලෙඩ වුණොත් අපිට කිසිම වැඩක් නැහැ. දැන් අපිට කිව්වේ නම් පාසල් වලට දෙන්න කියලා ડોක්ටර්. නමුත් අපි පාසල් වලට වඩා අපි දෙන්නේ පන්සල් වලට. හේතුව මොකද? එතනින් තමයි ජනතාව ලොක් වෙන තැන කියලා. ඒ ඔයගොල්ලෝ ඔක්කොම තවත් සමීප වෙන පන්සලත් එක්ක. ආම්දුරුගේ දාන වෙලාව අමතක බීලා එන්න කරපු. ආම්දුරුට බඩගිනි ඇවිල්ලා. ටයිම් එහෙමනේ. ආරක්ෂා වෙන්න වතුර ටික තමයි වැදගත්. අපිට එක්කෙනෙක් ගන්න පළවෙනි ශ්‍රේණියෙන් නම් දෙන්න යන්නේ. මොන පළවෙනි ශ්‍රේණිය පෙට්ටියක කවුරු එක්කෙනෙක් අරන් ඉන්න දෙවිලා අතර. එහෙමයි එකන් එන්නේ. ඒතකොට පළවෙනි ශ්‍රේණිය දැන් එකන් එන්නේ. හරි පළවෙනි ශ්‍රේණිය එකේ ප්‍රතික්‍රියා එක ශ්‍රේණියේ දරුවන් පිළිවෙලට පැමිණෙන්න නම් කීවාට පසුව දැන් දෙමුනේ. මයිකේ කවුද? උපතින් සිසුවා එන්න පුතා ඉක්මනට. ඊළඟට සිටින පියුමල් ඊළඟට දිනක දිලා සෝමනන්ද දරුවා කාලෙන්ගේ දිල්මි මලිසා තේජානි අයෝධ්‍යා සුවිනිකා ප්‍රසාදනි සිරානි කෞශල්‍ය සෙහාරා සේනිනි නවත්‍ය හංසනි හවිසා දෙව්මිනි ඊළඟට දෙක ශ්‍රේණියේ දරුවන් අරින්ද මනුවාසන නෙළු හිමාන්දේ සාන්දන අක්ෂිමරිනෝ සෙනුනි රක්ෂා තේසානි මෙත්ති ආදිත්‍ය දේශානි සෙවුමිනි කෝකිලා මනුවන්ති සාරා සංජීවනි
ලබා ගන්න. කුටික පියාණන් බවන්ත ප්‍රසාද් මනින්ද කෞශල්‍ය අහිංසා නිම්මානි සඳනී මන්දහාසනි සතිනී අමල්කා සතිනී ස්වාමින්‍ය ඊළඟට යන්න යන වැඩසටහන තමයි තල්ගහව කියන්නේ රඳාව ප්‍රදේශයේ ගම්මානයක එකක් සිංහල අපේ සහෝදර ගම්මානයකට අපේ ඉෂාක් හාජර් මැතිතුමා එතුමාගේ ධන පරිත්‍යාගයෙන් එතුමාගේ පියාණන්ගේ නමින් කරන පරිත්‍යාගයක් තමයි වියලි සලාක 160ක් පවුල් 160කට බෙදා දීමට අපි ඊළඟට යන්නේ ඒක මම අපේ වෛද්‍යාචාර්යතුමාට දැන් අනුරාධපුරට යන ගමන් අපි ඒ පින් වැඩසටහනට විනාඩි 10ක් 15ක් ඔබතුමාගේ ගරු කාලය ලබා දෙනවා නම් මම හිතන්නේ ඊටාම අගයයි කියලායි මම ඉල්ලා හිටමේ මගේ කතාවත් මෙන්න මේ අවසන් කරනවා ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ජයශ්‍රී
කියලා මම අවසන් කරනවා. ආයුබෝවන්. අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. Grup foto. Bila baru tu, kawan eh. Ramallah. මේ නම් නම් දැක්කෝ ඒක බාද්ද කරනවා මොනවා කරා දිනවල